සුබ දවසක් ඔයාලට. ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි යුනිවර්ස් එකත් එක්ක සම්බන්ධ වුණාම යුනිවර්ස් එකෙන් දෙන මැසේජ් අපි තේරුම් ගන්නේ කොහොමද කියන එක. ඉතින් අද ඒ ගැන කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බලමු යුනිවර්ස් එකෙන් අපිට මැසේජ් එවන්නේ කොහොමද කියන එක. පළවෙනි කාරණය තමයි යුනිවර්ස් එක විසින් අපිට දෙන පණිවිඩ ඒන්ජල් නම්බර්ස් හරහා අපිට පෙන්වුම් කරනවා. ඉතින් මේකෙදි වෙන්නේ අපිට අපි වෙලාව බලද්දි. එහෙම නැත්නම් පාරේ යනකොට වාහනයක තියෙන අංක තහඩුවක තියෙන නම්බර් එකකින්. එහෙම නැත්නම් රිසිට් එකකින් හෝ පෝස්ටර් එකකින් මේ ඒන්ජල් නම්බර්ස් දිස්සෙනවා. එතකොට ඒකෙන් අපි තේරුම් ගන්න ඕන අපිට යුනිවර්ස් එකෙන් මැසේජ් එකක් තියෙනවා කියන එක. ඊට අමතරව යුනිවර්ස් එකෙන් තවත් ආකාරයට අපිට පණිවිඩ හුවමාරු කරනවා. ඒ තමයි අපිට සිහින මගින් යුනිවර්ස් එක පණිවිඩ දෙනවා. ඒ සිහිනවලදී අපිට විවිධ ආකාරයේ සංකේත පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ සතුන්, විවිධ රූප, ඒ වගේ විවිධ අවස්ථාවන් අපිට යුනිවර්ස් එක පෙන්වුම් කරනවා. තවත් ආකාරයක් නම් සමහර විට අපිට මොනවා හරි ප්‍රශ්නයක පැටලෙන්න ඉන්නවා නම් හරි මොනවා හරි ප්‍රශ්නයක් වෙන්න ඉන්නවා නම් හරි යුනිවර්ස් එක අපිට ඒක ඊට කලින් පෙන්වුම් කරනවා. මේක අනිවාර්යයෙන්ම ගොඩක් අයට වෙලා ඇති. ඒක වෙන්නේ මේ සමහරක් විට Facebook post එකකින් හෝ YouTube වීඩියෝ එකකින් හෝ අපිට එදිනෙදා සිදුවෙන මොනවා හරි අවස්ථාවකදී ඒ සිදුවීම මට වෙයි කියන බය හැඟීම Tamanට දැනෙනවා. අන්න ඒ වගේ අවස්ථාන්වලදී අනිවාර්යයෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ ආකාරයටත් අපිට යුනිවර්ස් එක මැසේජ් දෙනවා. ඉතින් අපි ප්‍රධාන වශයෙන්ම කරන්න ඕනි අපේ තියෙන සම්බන්ධතාවය, විශ්වයත් එක්ක තියෙන සම්බන්ධතාවය සහ විශ්වාසය මුලින්ම ගොඩනගා ගන්න ඕනි. ඒ වගේම අපි නිතරම ස්තුතිවන්ත වෙන්න ඕනි. අපි ස්තුතිවන්ත වෙන තරමට අපිත් එක්ක විශ්වය ලොකු සම්බන්ධයක් ගොඩනගෙනවා. ඒ වගේම තමන්ගේ ඉෂ්ට දෙවියන්ට නිතරම පින් දීම සහ ස්තුතිවන්ත වෙන්න ඕනි. විශ්වයට වගේම ඉෂ්ට දෙවියන්ටත් නිතරම ඔබව ආරක්ෂා කරන ඉෂ්ට දෙවියන්ටත් ස්තුතිවන්ත වෙන්න ඕන. අපිට ඒ හරහා තමයි නිතරම විශ්වයෙන් හම්බ වෙන පණිවිඩ ලැබෙන්නේ. අපිට අපේ ඉෂ්ට දෙවියන් තමයි මඟ පින්වීම නිතරම කරන්නේ. ඉතින් ඔයාලා ප්‍රධාන වශයෙන් විශ්වය විශ්වාස කරන්න ඕනි සහ අපි අවංක වෙන්න ඕනි. අපි උත්සාහවන්ත වෙන තරමට අපිට විශ්වය නිවැරදි මාර්ග, නිවැරදි පුද්ගලයන් සහ නිවැරදි අවස්ථාවන් හඳුන්වලා දෙනවා. ඉතින් ඒ ආකාරයට තමයි විශ්වය අපිට විවිධාකාරයේ පණිවිඩ අපිට දෙන්න ඕනි පණිවිඩ ලබා දෙන්නේ. මම වීඩියෝ එක ගොඩක් දිග් කරන්නේ නැහැ. මම හිතනවා මේක ඔයාලට තේරුම් යන්න ඇති කියලා. ඉක්මනින්ම ඒන්ජල්ස් නම්බර්ස් වලින් කියවෙන පණිවිඩ මොනවාද කියලා මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.